iPhone කියලා පිළිගන්නවා හැමෝම big mobile repair team එකට. අද මගේ අතේ තියෙනවා Samsung M020 ෆෝන් එකක්. මේ ෆෝන් එකේ ලෙඩේ තමයි emergency call. නැත්නම් no service within විට වැටෙන ප්‍රශ්නයක් තියෙනවා. හරි. ඒතකොට මෙහෙම ප්‍රශ්නයක් ආවොත් පස්සේ අපි මුලින්ම කරන්න ඕනේ flight mode දාලා බලනවා. flight mode එක අයින් කළා ලෙඩේ හරියනවද කියලා. එහෙම flight mode එක දාලා flight mode එක අයින් කරලා පස්සේ ලෙඩේ හරියනවා නම් අනිවාර්යයෙන්ම tuner IC වල තමයි මේක ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මේකේ එහෙම මොකුත් නැහැ කොහොමත් තියෙන්නේ emergency call no service කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. හරි. ඊට කලින් කියන අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න. bell icon එක click කරලා notification එක කරලා තියාගත්තොත් මම දාන හැම වීඩියෝ එකකම notification එකක් ඔයාලා ගාවටම ගෙන්න ගන්න පුළුවන්. හරි. එතකොට දැන් මේකෙදි අපි බලන්න ඕනේ option ටිකක් තියෙනවා. හරිද? පළවෙනිම අපි බලන්න ඕනේ මේකේ EMEA OKද කියලා. EMEA නැතිවෙත් අනිවාර්යෙන් no service එනවා. ඊට පස්සේ base band version එකක් බලන්න ඕනේ. base band version එක හානි වෙලා තිබ්බොත් ඒක no service නැත්නම් SIM card එක පෙන්වන්නේ නැති දෝෂ එනවා. හරිද? දැන් මේකෙදි ඒ දෙකම okay නමුත් call යන්නේ නැහැ. ඒ කියන්නේ emergency call සහ no service කියන දෙකම සැරින් සැරේට මේකේ මාරු වී වැටෙනවා. දැන් ඔයාලට පේන්නේ නැති call එක යන්නේ කට් වෙනවා ඔටෝම. අපි බලමු කොහොමද මේක දැන් හදන්නේ කියලා. මේක හදන්න නම් අපිට අනිවාර්යෙන් ෆෝන් එක ඩිසෙම්බල් කරගන්න වෙනවා. නේද? මුලින්ම මම SIM card එක අයින් කරනවා. අයින් කරලා ඉවර වෙලා මම කරන්නේ කෙලින්ම ෆෝන් එක ඕෆ් කරන එක. ෆෝන් එක ඕෆ් කරලා ඉවරලා දැන් අපි චෙක් කරගන්න. මේක ඔල්රෙඩි ඒ කියන්නේ කලින් කොහේ හරි මේක හදලා තියෙනවා. ඔයගොල්ලෝ පේන්නේ සිංක් ඔක්කොම ගලවලා අයින් කරලා තියෙන්නේ කලින් කොහේ හරි හදලා තියෙන හින්දා ඒ. ඉතින් අපේ ෂොප් එකට තව අපි බලුවා මේක හදන්න පුළුවන්ද කියලා. මේක හදන්න පුළුවන් ඇත්තටම. ඉතින් ඒ හින්දා තමයි අපි මේක වීඩියෝ එකක් ගේන්න කියලා ඔයගොල්ලන් ට්‍රී කරේ. එතකොට අපේ big mobile repair team එකේ Android සම්බන්ධ වෙන්න අපේ ටෙක්නීෂියන් තමයි මේක කරන්නේ. එතකොට අපිට බලා ගන්න පුළුවන් මේක කොහොමද අපි හදාගන්නේ කියලා. right. එතකොට දැන් මුලින්ම මේකේ අපි අයින් කරගන්න ඕන IC එකක් තියෙනවා. හරිද? මෙන්න මේ IC එක සාමාන්‍යයෙන් 2G amp එක තමයි අපි අයින් කරන්න ඕනේ. 2G amp එක අයින් කරලා පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ දෝෂය හරියනවද නැද්ද කියලා. ඒ කියන්නේ 2G amp එක අයින් කළා බලන්න නෙවෙයි 2G amp එක අයින් කළා අපි අනිවාර්යයෙන්ම අලුත් amp එකක් නැත්නම් වෙනත් ෆෝන් එකකින් IC එකක් අරන් ගහන්න ඕනේ. දැන් මම ගාව මේකේ බෝඩ් තියෙනවා. මම කලින් කිව්වා අපි ගාව බෝඩ් ඇති වෙන්න තියෙනවා කියලා. එතකොට මෙන්න මේ එක අයින් කළා අපේ අනිත් බෝඩ් එකෙන් මම එකක් අරගෙන මේකට නැවත ඉන්ස්ටෝල් කරනවා. ඉන්ස්ටෝල් කරලා අපි බලමු අපේ දෝෂය හරියනවද කියලා. හරිද? සොලියුෂන් එකක් විදිහට තමයි අපි කරන්නේ. මේකේ ඇත්තටම ඇතුළටම ගිහිලා බලන්න ඕන නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. එතකොට අපි මේ සම්බන්ධව ඔයගලන්ට වීඩියෝ එකක් ගෙන්නම්. කොහොමද ලයින් එකෙන් ලයින් එක ස්ටෙප් බයි ස්ටෙප් අපි කරන්න කියන එක ඔයගලන්ට කියලා දෙන්න. හරිද? ගොඩක් කට්ටිය channel එක subscribe කරන්නේ නැහැ. බලාගෙන යනවා විතරයි. ඔයගලන්ට තමයි පාඩුවක් වෙන්නේ. මොකද මේ වගේ channel එකක් ඔයගලන් ලංකාවේ හම්බෙන්නේ නැහැ. හරිද? ඒ හින්දා ලංකාවේ තුලද මේ වගේ channel එකක් අප් කරගන්න එක ඔයගලන්ගේ වැඩක්. එතකොට අපිට පුළුවන් හැමදාම මේ වගේ වටින කියන වීඩියෝ ගෙනත් දෙන්න. right. එතකොට මෙන්න මේ විදිහට මම නැවත මේක reinstall කරනවා. ඒ කියන්නේ reinstall කියන්නේ වෙන IC එකක් තමයි මෙතනට ගහන්නේ. ගහලා විරලා තමයි මම බලන්නේ මේක ලෙඩේ ගොඩද කියන එක. හරි. හරි දැන් මේක අපි පොඩ්ඩක් කූල් වෙන්න තියන්න ඕන. කූල් වෙන කියන්නේ බෝඩ් එකේ මේකේ තියෙන ලේයර් 10ක්. අපේ බෝඩ් එක ඇතුළේ ලේයර් 10ක් තියෙන. මේ ලේයර් 10ම මේකෙදි රත් වෙනවා. අපි හොට් ගන්න එක ඇල්ලුවා කියන්නේ ලේයර් 10ම රත් වෙනවා. අපි වැරදිලා හරි හොට් ගන්න එක අල්ලපු වෙලෙම ටකස් ගාලා මොනවාරි ලික්විඩ් එකක් පාවිච්චි කරොත් මේ ලික්විඩ් එක හින්දා බෝඩ් එක බර්න් වෙන්න පුළුවන්. බර්න් වෙනවා කියන්නේ හීට් එක තියෙන හින්දා ඇතුලේ තියෙන ලේයර් ඩැමේජ් වෙන්න පුළුවන්. හරිද? ඒ හින්දා ඕගොල්ලෝ බෝඩ් එක ගොඩක් කූල් වෙනකන් ඉඳලා තමයි ලික්විඩ් එකක් දානවා. ලික්විඩ් එක දාලා ක්ලීන් කරන්නේ නැත්නම් ඒ වෙලෙම ක්ලීන් කරන්න යන්න එපා. නැත්නම් හොඳටම කූල් වුණාට පස්සේ හයි කරලා බලන්න. ඊට පස්සේ අපිට මේක කරගන්න පුළුවන්. හරි. එතකොට මෙන්න මේක පොඩ්ඩක් හරියට වැදුන්නේ නැහැ. ඉතින් මම තව පාරක් මේ විදිහට නැවත හීට් කරනවා. මේක සාර්ථකම ක්‍රමය තමයි ඔයගොල්ලෝ ගාව තියෙනවා නම් IC ස්ටෙන්සිල් එකක් හරහා IC එක නැවත රීබෝල් කරලා වික් එකකින් ක්ලීන් කරලා පෑඩ් එක මේක අලුතෙන් හයි කරනවා. එතකොට ගොඩක් දුරට සාර්ථකයි. දැන් මේක ටෙක්නීෂියන්ලාට එච්චර අවශ්‍යතාවයක් නැහැ. මොකද ගොඩක් පළපුරුදු ටෙක්නීෂියන්ලා තමයි අපි ඉන්නේ. ඒගොල්ලෝ දන්නවා මේකට කරන්න ඕනේ මොකක්ද කියන එක. මේකට කළා වියර වෙලා තියෙන්නේ මොකක්ද කියන එකත් ඒගොල්ලොන්ට හරියටම දැනගන්න පුළුවන්. ඒ හින්දා ඒගොල්ලොන්ට පුළුවන් රීවෝල් කරන්න නැතුව මේක තියෙන විදිහටම හදලා නැවත ගන්න. ඕගොල්ලෝ ඒක කරන්න යන්න එපා. ඕගොල්ලෝ අනිවාර්යෙන් මේක රීවෝල් කරගෙන තමයි මෙයා කරන්න ඕනේ. හරි? දැන් මේ බෝඩ් එක හොඳටම කූල් වුණාට පස්සේ තමයි අපි මෙන්න මේ විදිහට ක්ලීන් කරන්නේ. දැන් ඔයගොල්ලන්ට මතක ඇති මේ බෝඩ් එක අපි අනිත් පැත්ත හරවද්දි මේක වර්ක් එකක් කරලා තිබ්බා.
ඒ කරපු කෙනා බෝඩ් එක ක්ලීන් කරලාවත් තිබෙන්නේ. අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ ඒ වැඩේ නම් පුරුදු වෙන්න එපා. කාගේ වුණත් මොන දේ කරත් අනිවාර්යයෙන්ම ක්ලීන් කරලා බෝඩ් එක පිරිසිදුව ලබා දෙන්න අනිවාර්යයෙන්ම. හරිද? නැතුණු ඉතින් අපිට වෙන තැනකට ගියොත් ඕගොල්ලන්ට වෙන්නේ මේ දැන් මං කිව්වා වගේ අනිවාර්යයෙන්ම කියනවා බෝඩ් එක කාලා තියෙන්නේ කියලා. හරි? දැන් අපි බලමු ෆෝන් එක ඔන් කරලා ඒ ප්‍රශ්නේ හරිද කියලා. දැන් මම මේකට දාන්නේ Airtel SIM එකක්. Airtel SIM එක දාලා අපි බලමු Airtel signal එක එනවද කියලා. එහෙම Airtel signal එනවා නම් අනිවාර්යයෙන් මේක no service දෝෂය හරියලා තියෙනවා. ආයි පාර මම මතක් කරනවා ඔයගලන්ට අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න. bell icon එකත් click කරලා notification enable කරලා තියාගන්න. ඒකට මම දාන හැම වීඩියෝ එකම notification එක ඔයාලා ගාවටම ගෙන්න ගන්න පුළුවන්. දැන් මම මේ විදිහට ෆෝන් එක on කරා M20 ෆෝන් එක මේක. අපි බලමු මේකේ දැන් Airtel signal එක පෙන්නුම් කරයිද කියලා. Airtel signal එක පෙන්නුම් කරනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. වැඩි කොට අපේ කස්ටමර්ට බාර දෙන්න පුළුවන් ෆෝන් එක ඕකේ කියලා.